හොඳින් නැති කියලා මං හිතනවා. මම අද ගෙනාවේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා අපේ ගෙවත්ත පෙන්වන්න කියලා. මං ඉතින් හැමතිස්සෙම එකින් එක ඔයාලට අද පෙන්නනවා. මේ ඉතින් ඉන්නේ මම. ඔය ඉතින් මං කරන්නේ ගවුම් ඇඳලා ඒක හැඩපාවල ඉතින් වටේටම කැල්කි. ඔයාලත් මං වගේ ඇති නේද? කණ්ණාඩියක් පේන්න බෑ තින්ට වෙලා හැඩපාවල බලින්න එක තමයි කරන්නේ. මේ ඉතින් මම මල් ටිකක් කඩන් ඇවිල්ලා අපේ ගෙදර එළියේ මේසෙට මල් ටික තිබ්බා. මේ තියෙන්නේ අපේ ගෙදර පේන විදිය එනකොටම අපේ ගෙදරට එනකොටම ලොකු පෝච්චියක ඉඳලා තියෙනවා තමිළු පාට මල් පිපෙන පැලයක්. ඇත්තටම මම ඒකේ නම නම් දන්නේ. ඇත්තටම අපේ ගෙදර තියෙන ගොඩක් පැලවල නම් මම දන්නේ නැහැ. ඊට පස්සේ එතනම උඩ බෝකන් විලා පැලයක් ඉඳලා තියෙනවා. ඒක සුදු පාට පැලයක්. ඊට පස්සේ දකුණු පැත්තට වෙන තව පෝච්චියක මල් පැලයක් ඉඳලා තියෙනවා. ඒ වගේම තව බෝකන් විලා පැල අපි උඩ එල්ලගෙන තියෙනවා සයිඩ් එකෙන්. සාමාන්‍ය රෝස පාට, රතු පාට හැම පාටින්ම වගේ බෝගන් විලා තියෙනවා. ඒ වගේම අපේ නොකොටම පේන බිත්තියේ අපි මේ මල්ලලක් ඉඳලා තියෙනවා. තව මෙතන ඉඳන් තාරුකා පැලයක් තියෙනවා. ඒකේ මල් තියෙනවා හැමදාම. ඊට පස්සේ උඩ බෝගන් විලා පැල එල්ලලා තියෙනවා. සමහර ඒවා නම් තාම මල් පිපිලත් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ කලින් අර මම ඔයාලට පෙන්නු ඊට කලින් තිබ්බ විදිය ටිකක් අපි ඒක වෙනස් කළා. උතන බිත්තියටම අපි සෙට් කරලා හදාගත්ත පෝච්චි තියන්න. ඊට පස්සේ මල් පිපිලා තියෙනවා මේ දවස්වල බෝගන් විලා සෑහෙන්න. මේ තියෙන ඉත්ත ගහක්. මේ අයින දිගේම බෝගන් විලා තමයි ඉඳලා තියෙන්නේ. ඒකේ දැන් මේ ගහෙත් මල් අලුතින් පිපිගෙන එනවා. ඒක පිපිලා ලොකු වෙලා එනකොට අන්න මේ පාටවත් මේ පාට තමයි ඉන්නේ. තද රෝස පාට. ඊට පස්සේ කහ පාටක් තියෙනවා බෝගන් විලා. ගහක්. ඒක දාම පාටයි. මේකේ සුදු පාටක් තිබ්බ අපේ ගෙදර. ඒක තාම මල් පිපිලා නැහැ. මේ තියෙන බෝගන් විලා ගහක්. ඒකේ තාම මල් පිපිගෙන ඉන්නේ පාට තාම. හිතා ගන්න බෑ මොන පාටද කියලා. තියෙන්නේ තද රතු වගේ නියම තද පාටක් එක. ගහෙත් මල් පිරීලා ලස්සනට තියෙනවා. මේ ගහ නම් තාම හැදීගෙන එන ගමන් තියෙන එක මලක් යන්තම් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ පොපි ගහක් නේද? අපේ ගෙදරට එන තැනම ගහෙත් අපි බෝගන් විලා පැල දෙකක් ඉඳලා තියෙනවා. එක වැල් බෝගන් විලාවක්. පල්ලෙහාට තමයි ගොඩක් බර වෙන්නේ. තව මේ තියෙන්නේ විෂ්ණුකාන්ති මල්. මේවයි පාට තියෙනවා. අපේ ගෙදර තියෙන්නේ සුදු පාටයි දම් පාටයි.
මෙහෙම අපේ ගෙදර ඉස්සරහා උඩ පැල එල්ලලා තියෙනවා. ආයි වෙනම පල්ලෙහාත් එක එක ජාතියේ පැල ඉඳලා තියෙනවා. ගෙදරට ඇතුල් වෙන දොර දෙපැත්තේ මේ නත්තල් ගහක් වගේ තියෙනවා. ඒක පැත්තට හැදෙන්නේ. ඒන් දෙකක් ඉඳලා තියෙනවා. තව මේ අපේ අම්මා හදාගෙන තියෙන්නේ තාත්තට කියලා රාක්කයක් මල් තියාගන්න. ඒක හදාගන්න හරිම ලේසි. ඊට පස්සේ එතන ඉස්සරහම පැත්තෙන් අපි මල් වැලක් පිටියට හේතු කරලා ඉඳලා සෙට් කරලා තියෙනවා. ආයේ මේ පැත්තෙත් මේ නත්තල් ගහක් ඉඳලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර අනිත් පැත්තට පේන විදිය. මල හැදෙන වැලක් යවල තියෙන උඩට හැදීගෙන යන්න තාම ඒක වැල යන ගමන් තියෙන්නේ. මේ ඉන්නේ අඳුරන කෙනෙක්. මේ තමයි අපේ වත්තට අලුතෙන් එකතු වුණු සමාජිකයෝ දෙන්න. මේ දෙන්න තමයි අපේ වත්ත බලාගන්නේ. අපේ ගෙදර ඉස්සරහාම ලොකු ක්‍රෝටන් ගහක් තියෙනවා. ඒකේ යට තමයි අපි හදාගෙන තියෙන්නේ ඇන්තූරියම් පැල ටික තියාගන්න. මොකද යාලට අවුව වැඩි ඕනේ නැහනේ. යාලා හෙවනේ තමයි හැදෙන්නේ. මේ තියෙන පැලේ හදාගන්න හෙන අමාරුයි. ඒ වුණාට ඊට පස්සේ අපි හදාගෙන දැන් පැල තියෙනවා සෑහෙන්න. ඔන්න බලන්නකෝ මේ තියෙන්නේ අපේ ඇන්තූරියම් පැල වගාව. සුදු පාටින්, රතු පාටින්, දම් පාටින්, කළු පාටින්, කහ පාටින් හැම පාටින්ම අපේ ගෙදර ඇන්තූරියම් පැල තියෙනවා. ඒවයි පැලත් ඉක්මනට හම්බ වෙන නිසා අලුතෙන් අපිට පැල හදා ගන්න ලේසියි. ගොඩක් අය අහලා තිබ්බා අපි පැලවලට දාන පොර මොනවද කියලා. අපි ඉතින් බෝගන්විලා වලටයි ඇන්තූරියම් වලට හැම පැලයකටම දාන්නේ දම් පාටයි නිල් කටයි තමයි.
ඉතින් මේ ක්‍රෝටන් ගහ වටේටත් අපි මේ මල්වැල් එල්ලලා තියෙනවා පෝච්චි වල හිටවලා. හරි ලස්සනයි දැක්කහම ඉතින්. මට නම් ඉතින් ගෙදර තරම් නිදහස් තැනක් වෙන කොහෙවත් නැහැ. උදේ පාන්දර නැගිටලා තේකකුත් හදාගෙන ඉස්සරහට වෙලා පරිසරය දිහා බලන් ඉන්නකොට දැනෙන සැනසීම කියලා නිම කරන්න බැරි තරම්. මේ දවස්වල මාර විදියට අවුවේ නිසා මේ පැලේ පොඩ්ඩක් මැරිලා ගිහින් වගේ ඊ පැලේ රතු පාට මල් තමයි හැදෙන්නේ. බලමු ඒකත් ගොඩ ගන්න පුළුවන් වේද කියලා. මේ වල අපි අවල තියෙන්නේ කොටයක් දෙකේ. මේ වල මාරම ලස්සනයි. ඒක හදා ගන්නත් හරි අමාරුයි. තාරුකා ගහේ නම් මල් සෑහෙන පිපිලා ලොකුවට පැලේ හැදලා තියෙන්නේ. ඒකෙන් පැල ටිකක් හදා ගන්න ඕන කියලා තමයි මේ දවස්වල හිත ඉන්නේ. මේ ඉතින් පැල වලින් වැඩි හරියක් ඉඳන් ඉතින් අපේ අම්මා තමයි. බේබි රෝස වර්ග. හවස් වුණාට පස්සේ මට හිතුණා පැල දෙක තුනක් තියෙනවා ඒ ටික ඉඳගත්තා හරි කියලා. ඉතින් මම පෝච්චියක් අරගෙන ඉස්සෙල්ලම ඒකට කල් කුළු කැට කෑලි ටිකක් යටින් තියලා පොල් ටිකක් දාලා දාලා ඊට පස්සේ ඊට පැලේ ඉඳගත්තා. ඉතින් මේ වගේ තව පැල 3-4ක් විතර මම ඉඳගත්තා. මේ තියෙන්නේ අපේ අම්මගේ තක්කාලි පැලේ. ඒක දැන් තක්කාලිත් හැදිලා. අපේ එළවලු වගාවකුත් තියෙනවා. ඒක මම ඊට පස්සේ පෙන්නන්නම්. එන්න